ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. 2024 වර්ෂයේ පවත්වපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පහුගිය දවස්වල අයදුම් කරන්න අවස්ථාව දීලා තිබුණා. ඉතින් මේ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵල බලන්න ඕනේ ලින්ක් එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ ලින්ක් එකෙන් ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයගලන්ගේ ප්‍රතිඵල බලා ගන්න. මේ වීඩියෝ එක අපි දිගට කරන්න හිතාගෙන කරපු එකක් නෙමෙයි. අපේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කළ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයේ සමත් වේවා කියලා අපි ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා.